උදාලා අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. දැන් ඔයාලට පේනවා නේද ඔය ගානේ කියනවා වාහන වර්ග දෙකක් ගැන. එකක් තමයි CHR වාහනය ගැන කියනවා. ඒ වගේම වෙසල් කියන වාහනය ගැන කියනවා. දැන් ඔයාලා පොඩ්ඩක් බලන්න මේකේ දීලා තියෙන විස්තරي. CHR එකේ මිල 125කින් අඩු වුණා කියලා කියනවා. එතකොට මේ බලන්න. CHR එක මිල 125කින් අඩු වුණා කියලා කිව්වහම අපිට මිලක් දීලා නැහැ. අපිට ඒක උපකල්පනයක් කරමු. CHR එකක් තිබ්බේ ලක්ෂ 100ට කියලා. ලක්ෂයට 100ට තිබ්බ CHR එක 125කින් අඩු වෙනවා කියලා කියන්නේ CHR එකේ මිල කීය දක්වා අඩු වෙනවද? ලක්ෂ 75 දක්වා අඩු වෙනවා. ඔන්න වෙලා තියෙන සිද්ධිය. ඊට පස්සේ අපිට කියනවා වෙසල් එකේ ඉල්ලුම් ප්‍රමාණය කොච්චරකින් වෙනස් වුණාද කියලා කියන්නේ. වෙසල් එකේ ඉල්ලුම් ප්‍රමාණයක් ගැන කියන්නේ අපිට කියනවා CHR හා වෙසල් අතර හරස් ඉල්ලුම් නම්‍යතාවය 150යි. දැන් එතකොට අපිට සිද්ධ වෙනවා මෙහෙම දෙයක් කරන්න. දැන් අපිට වෙසල් වල ඉල්ලුම් ප්‍රමාණය කොච්චරකින් වෙනස් වුණාද කියලා කියන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපිට සිද්ධ වෙනවා වෙසල් වල ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම හොයාගන්න. දැන් එතකොට මොනවද අපි කරන්නේ? අපිට දීලා තියෙනවා මේකේ CHR වලයි වෙසල් වලයි හරස් ඉල්ලුම් නම්‍යතාවය දීලා තියෙනවා. එතකොට ඔයා දන්නවා හරස් ඉල්ලුම් නම්‍යතාවය හොයන්නේ EDC සමානයි ඩෙල්ටා QD ප්‍රතිශතයක් බෙදනවා ඩෙල්ටා P ප්‍රතිශතය. එතකොට වෙසල් වල සහ CHR වල හරස් ඉල්ලුම් නම්‍යතාවය දීලා තියෙනවා කීයද? ධන දෙකක් කියලා. දැන් අපිට මේකෙන් පුළුවන් නේද හොයාගන්න CHR වල අපිට මිලේ වෙනස දීලා තියෙනවානේ ඍණ 125යි කියලා. මෙතනින් පුළුවන් නේද අපිට හොයාගන්න වෙසල් වල ඉල්ලුම් ප්‍රමාණය කොච්චරකින් වෙනස් වුණාද කියලා. ඒතර මේ බලන්න යම් සංඛ්‍යාවක් 125කින් අඩු වෙලා තමයි ධන දෙක ඇවිල්ලා තියෙන්නේ. ඒතර යම් සංඛ්‍යාව කීයද? ඍණ 150ක් වෙන්න ඕන. එතකොට මේකෙන් බෙදපුවාම තමයි ධන දෙකේ. එහෙනම් අපිට මේකෙන් එළඹෙන්න පුළුවන් නිගමනය තමයි වෙසල් එක ඉල්ලුම් ප්‍රමාණය 150කින් තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ 150කින් අඩු වෙච්ච හින්දා තමයි මෙතන ධන දෙක ආවේ. දැන් අපි මෙතන ගම්මුකෝ 150 කියලා හොයාගත්තනේ. අපි හිතමු මෙතන වාහන තිබ්බේ වෙසල් ඉල්ලුම තිබ්බේ 10යි. දැන් වෙසල් ඉල්ලන්නේ 5යි. 150කින් අඩු වුණා කියලා කියන්නේ ඒකනේ. හරි. දැන් අහනවා ඊගාවට මෙහෙම. අපිට කියනවා වෙසල් වල මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ 5ක් නම්. අන්න. දැන් ඒ පාර අපිට කියනවා මොනවාද? වෙසල් වල මිල ඉල්ලුම් නම්‍යතාවය දීලා තියෙනවා. දැන් මම මෙතන වෙසල් මෙතනත් වෙසල් ගන්නම්කෝ. වෙසල් වල මිල ඉල්ලුම් නම්‍යතාවය දීලා තියෙනවා ඍණ 0.5. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී වෙසල් ඉල්ලුම තිබ්බ 10ක්. දැන් වෙසල් ඉල්ලන්නේ 5යිනේ. දැන් අපෙන් අහන්නේ වෙසල් වල මිල තිබ්බ ඉල්ලුමට වෙන කියන වෙසල් වල ඉල්ලුම් ප්‍රමාණය තිබ්බ ගානට වෙන්න වෙසල් වල මිල කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා යහන. ඒ කියන්නේ දැන් වර්තමාන ඉල්ලුම තියෙන්නේ 5යිනේ. ඇයි? අර CHR වල මිල අඩු වෙච්ච ගාම වෙසල් වල ඉල්ලුම අඩු වුණානේ. දැන් තියෙන ගාන 5 ඉඳන් 10 දක්වා වැඩි කරන්න අපෙන් අහනවා වෙසල් වල මිල කොච්චරකින් වෙනස් වෙන්න ඕනද කියලා අහන්නේ. පැහැදිලි? දැන් අපිට දීලා තියෙනවා මේකේ වෙසල් වල මිල ඉල්ලුම් නම්‍යතාවය දීලා තියෙනවා. ඒතර මේ බලන්න ඩෙල්ටා QD ප්‍රතිශතයක් බෙදනවා ඩෙල්ටා P ප්‍රතිශතය. දැන් අපිට දීලා තියෙනවා වෙසල් වල මිල ඉල්ලුම් නම්‍යතාවය
ඍණ 0.5යි. දැන් මෙතන 150කින් නේ අඩු උනේ. 150කින් අඩු වීමේ ප්‍රතිඵලයක් විදියට නේ 10 5 උනේ. ඒතර අපිට මෙතන වෙසල් වල මිල වෙනස් වීම ඍණ 150යි කියලා ගන්න පුළුවන්. දැන් වෙසල් වල තිබ්බ ඉල්ලුම් ප්‍රමාණය තිබ්බ තත්තරම ගන්න. වෙසල් වල තිබ්බ ඉල්ලුම් ප්‍රමාණය තිබ්බ තත්තරම ගන්න. අපෙන් අහනවා. ඒතර 150කින් තමයි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ. ඒතර මෙතන තිබ්බ තත්තරම ගන්න ඩෙල්ටා P කීයක් වෙන්න ඕනද කියලා නේ අහන්නේ. එන්නනේ. ඒතකොට තිබ්බ තත්තරම ගන්න මිල කීයක් වෙන්න ඕනද කියලා නේ අහන්නේ මෙතන. මිල කීයකින් වෙනස් වෙන්න ඕනද කියලා අහන්නේ. ඒතකොට ඔයා බලන්න අපිට හොයන්න ඕන ඩෙල්ටා P නේ. එහෙනම් ඩෙල්ටා P හොයන්න අපි මේ පැත්ත ඩෙල්ටා P වලින් වැඩි කරනවා. එහා පැත්ත ඩෙල්ටා P දෙන්න කියලා කියන්නේ ඔයා දන්නවා. මෙතෙන්ට ඒ ඩෙල්ටා P දාන්න ඕන. ඩෙල්ටා P 0.5න් වැඩි කරපුවාම ඍණ 0.5යි ඩෙල්ටා P. එතකොට මෙයාට මෙයා කපලා ගියාම මෙතන ඍණ 150යි. එතකොට ඍණ 0.5යි P අපිට උනා ඩෙල්ටා P හොයන්නනේ. එතකොට ඍණ 0.5න් බෙදන්න. 5න් බෙදපුවාම මෙයාට මෙයා කපලා ගිහිල්ලා මෙතන ඩෙල්ටා P ඉතුරු වෙනවා. එතකොට මෙතන 0.5න් බෙදමුවාම 50 බෙදීම් 0.5 කියලා කියන්නේ ධන 100-200ක් කියනවා. එහෙනම් මිල 100-200කින් අඩු කරොත් තමයි එතන මිල 100-200කින් අඩු කරොත් තමයි අවසානයේදී වෙසල් වල තිබ්බ ඉල්ලුම් ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. කතාව පැහැදිලිද? සාරාංශයක් මම හදන්නම් ආයෙක පාරක්. අපිට කිව්වේ මෙච්චරයි. ගාන ආයෙ හරියටම අවබෝධ කරගන්න පියවරෙන් පියවර මම ආයෙ මතක් කරලා දෙන්න. අපිට කිව්වේ CHR වල මිල වැඩි වුණා අඩු වුණා කියලා කිව්වා 125ක්. ඔයාලා දන්නා පුතාලා CHR වල මිල අඩු වුණාම CHR වලට ආදේශනයක් නේ වෙසෙන. ඒතර CHR වල මිල අඩු වෙනවා කියලා කියන්නේ CHR වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒතර වෙසල් ඉල්ලන එක අඩු කරනවා. දැන් මෙතන උනේ CHR වල මිල අඩු වුණා කියලා කියනවා 125ක්. දැක්කද? ඒකේ ප්‍රතිඵලයක් විදියට වෙසල් වල ඉල්ලුම අඩු වුණාලු යම් ගානකින් කියලා කියනවා. අපිට යම් ගාන කිව්වේ කීයද කියලා කිව්වේ නෑ. හැබැයි දුන්නා CHR හා වෙසල් අතර හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ධන දෙකයි කියන. ඒතර ඔයා දන්නවා හරස් ඉල්ලුම් නම්‍යතාවය හොයන්නේ ඩෙල්ටා QD ප්‍රතිශතයක් වෙසල් වල ඩෙල්ටා P ප්‍රතිශතයක් CHR වල. දැන් අපිට මේකේ දීලා තිබ්බා වෙසල් වල මිල වෙනස් වෙන ප්‍රමාණය දීලා තිබ්බා ඍණ 125යි කියලා. හැබැයි CHR වල ඉල්ලුම කොච්චරක් වෙනස් වුණාද කියලා දීලා තිබ්බේ නෑ. අපි එතන මොකද කරේ? මේ සමීකරණය සුළු කරලා මෙතන ගාන හොයාගත්තා. මෙතන ගාන කියලා කියන්නේ වෙසල් වල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙච්ච ප්‍රමාණය හොයාගත්තා. වෙසල් වල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙච්ච ප්‍රමාණය එතකොට 150කින් අඩු වුණා. දැන් ඊට පස්සේ අපෙන් ඇහුවා වෙසල් වල ඉල්ලන ප්‍රමාණය දැමත පෙර තත්ත්වෙම ගන්න. දැන් ඉල්ලන්නේ 5යිනේ. පෙර තත්ත්වෙම ගන්න. වෙසල් වල මිල කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා. එතකොට අපි මොකද කරේ? අපිට දීලා තිබ්බා වෙසල් වල මිල ඉල්ලුම් නම්‍යතාවය. දැන් අපි ගාව ඒ වගේම තිබ්බා වෙසල් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙච්ච ප්‍රමාණය. අපි මොකද කරේ? ඒක සුළු කරාට පස්සේ අපිට ආවා වෙසල් වල මිල අර ඉස්සෙල්ලා ඉල්ලුම් ප්‍රමාණය තත්තර ගන්න අඩු කළ යුතු ප්‍රමාණය. එහෙනම් උත්තරේ එන්නේ 100-200යි එන්නේ.